ෆිඩික් 2017 version එක ඔයගලන්ට නවම අත්දැකීමක් කියන එක අමුතුවෙන් කියන්නට ඕන දෙයක් නෙවෙයි. SBD2 සහ ෆිඩික් 1999 version එක පරිශීලනය කරපු ඔබට ෆිඩික් 2017 version එකට අනුගත වෙන එකයි අපි ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය. ඒක ලොකු අභියෝගයක් නොවන ආකාරයට මම ඉතා ලස්සනට ඔබට එය කියා දීමට උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයේදී මම ඔබට එක්තරා උදාහරණයක් දෙන්නම්. උදාහරණයක් හැටියට ෆිඩික් 2017 version එකේ වචන නිර්වචනය කරලා තියෙන හැටි. අර්ථ දක්වන ලද පද නිර්වචනය කරලා තියෙන හැටි හරිම අපූර්ව සංකලනයක්. උදාහරණයක් හැටියට ගත්තොත් dispute කියන වචනය ෆිඩික් 2017 version එකේ පළවෙනි වතාවට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා define term එකක් හැටියට. මොකක්ද මේ dispute කියන වචනේ නිර්වචනය? එමත් නැත්නම් ඒකේ තේරුම. අනිවාර්යයෙන්ම dispute එකක් තෘප්ත වෙන්න නම් කාරණා තුනක් satisfy වෙන්න ඕන. පළවෙනි එක තමයි a party has to make a claim. claim එකක් දාන්න ඕන. එහෙමත් නැත්නම් there has been a matter to be discussed and agreed under subclause 3.7a. මේක අලුත් දෙයක්. මේක තමයි පළවෙනියටම තෘප්ත වෙන්න ඕන කාරණය dispute එකක් තියෙන්න. දෙවෙනියට මොකද්ද වෙන්න ඕන? engineers determination should be a rejection fully or partially. සම්පූර්ණයෙන්ම හෝ එහෙමත් නැත්නම් කොටසක් වශයෙන් ඉංජිනේරගේ රිජෙක්ෂන් එක තියෙන්න ඕන මේ කියන ක්ලේම් එකට හෝ මේ කියන particular matter to be discussed and agreed under subclause 3.7 කියන එකට. ඒක විතරක් තෘප්ත වෙලා මදි. තුන්වෙනි කාරණය තමයි a party has to raise an NOD notice of dissatisfaction. මේක තමයි තුන්වෙනි කාරණය තෘප්ත වෙන්න ඕන dispute එකක් arise වෙන්න. එතකොට මේ කාරණා තුන තෘප්ත විය යුතුමයි dispute එකක් arise වෙන්න. මේ දක්වා අපිට dispute කියන වචනයට හරි නිර්වචනයක් සොයාගන්නට බැරුව අපි ගොඩාක් disputes වලටම enter වෙන්න සිද්ධ වුණා. ඒක දෛවයේ සරදමක් බවට පත් වෙන්න සිද්ධ වුණා. කෙසේ වුවත් ෆිඩික් 2017 version එකේ third errata document එක මේක issue කරේ නොවැම්බර් 2022. මේක effective වුණේ 2023 ජනවාරි 1 වෙනිදා. එදා ඉඳලා dispute කියන මේ definition එකට නවමු අර්ථ දැක්වීමක් ඇති කළා. මේ අර්ථ දැක්වීම තුලින් ෆිඩික් consistency කියන එක හරි ලස්සනට maintain කරා. මේ වගේ කාරණා ගොඩක් ඔබට දැනගන්නට පුළුවන් ෆිඩික් 2017 version එක සම්බන්ධයෙන් සරලව සිංහලෙන් මා විසින් ඔබට ඉදිරිපත් කරන්නට යන මගේ පාඨමාලාව. මේක ඇත්තටම CPD hours 24ක් cover වෙන පාඨමාලාවක්. ඔබට ricsonthego@gmail.com එහෙමත් නැත්නම් +353 868513617 කියන WhatsApp අංකය හරහා මාව සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ගොඩක් දේවල් ඉගෙන ගමු ෆිඩික් 2017 සමග ලෝකයේත් එක්ක ඉදිරියට යමු. බොහොම ස්තුතියි.